සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ අපේ Learn with Shamika YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි ඔන්න ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා ඔයාලගේ O level exam එකේ සිංහල පේපර් එකේ ඉතාමත් තීරණාත්මක ප්‍රශ්නයක් එන ව්‍යාකරණ කොටසක් වන සංධි කොටස ගැන සාකච්ඡා කරන්න. ඉතින් අද මේ පාඩම ඔයාලා නැරඹීම තුළින් මේ වීඩියෝ ඔයාලා නැරඹීම තුළින් මේ පාඩම සම්බන්ධ ඉගෙන ගැනීමේ රහස සුපිරි ස්ටඩි ටෙක්නික් ඒ වගේම මේ සම්බන්ධ සරලව ඉතාමත් හොඳින් මනසට දාගන්න විශේෂ ක්‍රම අද මේ වීඩියෝ තුළින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අදත් අපි යමු වීඩියෝ එකට. channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරි අපි එහෙනම් අද පාඩම පටන් ගමු. අද අපි කතා කරන්න යන්නේ මේ සංධි කොටස. අද මම කතා කරන්නේ ඔයාලගේ 10 ශ්‍රේණියේ පොතේ තියෙන ඔයාලට දාලා සංධි කොටස. මම ඊළඟ වීඩියෝ එකෙන් 11 ශ්‍රේණියට දාලා සංධි කොටස ගෙයි. අපි යමු පළවෙනි සංධියට. පළවෙනි සංධිය තමයි ස්වර සංධි. ස්වර සංධි. මේ ස්වර සංධියකදී වෙන්නේ මේක විශේෂ ලක්ෂණය තමයි විශේෂයෙන් මේ සංධි වන පද දෙකේ පළවෙනි මුල් පදේ අග අකුර හල් අකුරක් වෙලා ඊළඟ පදයේ මුල් අකුර ස්වරයක්. එතකොට ඒ සංධිය සරල සංධියක් වෙනවා. ඒක තමයි ස්වර සංධිය කියලා කියන්නේ. උස් දන ඇති උස් ඇති. පින් දන ඇති පින් ඇති. මල් දන එහි මලෙහි. මේ උස් කියන එකේ සයන්න හල් වෙලා ඒක ඇයන්න කියන ස්වරයත් එකතු වෙලා තමයි සයන්න හැදිලා තියෙන්නේ. ඒ සංධිය තමයි ඔයාලට තියෙන සරලම සංධිකාරය. මේ ස්වර සංධිය කියලා කියන්නේ සරලයි. අපි යමු ඊළඟ සංධි විදියට. ඒ තමයි පූර්වස්වර ලෝප සංධි. මේ පූර්වස්වර ලෝප සංධියේදී වෙන්නේ අපි දැන් එයාලට තියෙන පූර්වස්වර ලෝප සංධි, පරස්වර ලෝප සංධි. ලෝපයක් නැත්නම් ලොප් වීම. ඒ කියන්නේ ඉවත් වීමක්. පූර්වස්වර ලෝප සංධි. සංධි වන පද දෙකේ මුල් පදයේ අග අකුර ඉවත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. අග ස්වරය ඉවත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි උදාහරණයකින් ඒක බලමු. දුරු ඒ කියන්නේ අර තියෙනවනේ මද්ද ඇඟිල්ල. මැද ඇඟිල්ල. එතන දැන් අර හල් දයන්න සහ අයන්න. හල් දයන්න සහ අයන්න එකතු වෙලා තමයි දයන්න හැදිලා තියෙන්නේ. එතනදී අපි අයන්න කියන ස්වරය අයින් කරනවා. එතකොට හල් දයන්න එකතු වෙනවා. හල් දයන්න ඉතුරු වෙනවා. එතකොට මැද දන ඇඟිල්ල එකතු වෙන එක කියන්නේ හල් දයන්න විතරයිනේ. එතකොට ඒ අයන්න අයින් වෙලා ඒ හල් දයන්නට ඇයන්න එකතු වෙලා ද වෙනවා. එතකොට මැද ඇඟිල්ල මැද ඇඟිල්ල මැද ඇඟිල්ල එහෙමයි හැදෙන්නේ. හරි. මැද ඇඟිල්ල. ඒ තමයි පූර්වස්වර ලෝප සංධිය. එතකොට මොකද්ද? මෙතන මැද ඇඟිල්ල මැද ඇඟිල්ල. එතකොට අද දන අ වල අ ලොප් වෙලා ද යන්න සහ ඇයන්න කියන ස්වරය එකතු වෙලා මැද ගිල්ල බවට පත් වෙනවා. හරි. ඊටසේ දැන් අර තියෙනනේ දුර දනයින් දුර දනයින්. එතකොට දුරු දනයින්. එතකොට ර දන උ එන්නේ. එතකොට උ කියන ස්වරය ලොප් කරා අපි. එතකොට හල් රයන්නට යන්න එකතු වෙලා රි කියන නිර්මාණය වෙන දු යන්න ඉතිරි රි යන්න ඉතිරි කියන ඉතිරි ඒ කියන්නේ දුරින්. මේ පූර්වස්වර ලෝපයේ සරලයි. මේ ඔයාලා මතක තියාගන්න සංධි වන පද දෙකේ මුල් පදයේ අග ස්වරය අයින් වෙන්නේ පූර්වස්වර ලෝපයේදී. පරස්වර ලෝපය කියලා කියන්නේ පර පදේ නැත්නම් පසු පදයේ මුල් ස්වරය ඉවත් වීම තමයි ඒකෙදි සිද්ධ වෙන්නේ. හරිද? දැන් මෙතන පරස්වර ලෝප සංධි. ඇදුරු දන උතුමා. ඒ කියන්නේ එතන සරලයි. දෙවනි පදයට ගියා මුල් ස්වරයට ගියා ලොප් කරා ඇදුරු දන උතුමා ඌ අයින් කළා ඇදුරුතුමා. සරලයි. යති දන උතුමා ඌ අයින් කළා යතිතුමා. බුදු දන අකුරු අයන්න අයින් කළා බුදු කුරු ඉතිරි වුණා. දැන් අපි මෙතන
කතාන්දරය කියලා දැන් විසන්ධි කරන්න කියලා දුන්නත් කියලා ඔයාලා හිතන්නකෝ. හරිද? කතාදන අන්දරය. දැන් ඔයගොල්ලෝ හිතයි ඒක සන්ධිකාරියක් තියෙනවා සමාන ස්වර දීර්ඝාදේශ කියලත්. ඒක මේ කොටසේදී ඔයාලට නෑ 10 වෙනි කොටසේදී. දැන් කතාන්දරය කියන වචනය දුන්නොත් කතාදන අන්දරය කියන පද දෙක නිර්මාණය වෙලා ඒකේ අයන්න ලොප් වෙලා කතාදන උන්දරය කතාන්දරය එහෙමයි නිර්මාණය වෙන්නේ. ඒකත් අයත් වෙන්නේ පරස්පර ලෝක සංධියට. හරිද? නිතරම ඔයාලගේ පේපරේ දුන්නොත් යම්කිසි පදයක් දීලා ඒක විසන්ධි කරන්න කියලා ඔයගොල්ලෝ ගන්න ඕන අර්ථවත් පද දෙකක් එකෙන් කඩලා. හරිද? ඒ පද දෙක අර්ථවත් වෙන්න ඕන සහ ඒක ගැලපෙන්න ඕන අවසාන සංධිකාරිය. හරිද? හරි. අපි යමු ඔයගොල්ලන්ගේ 4 වෙනි සංධිකාරියට. අපි දැන් කතා කරා ස්වර සංධි කතා කරා, පූර්ව ස්වර ලෝපය කතා කරා, පරස්වර ලෝපය කතා කරා. දැන් ස්වරාදේශ සංධි. දැන් මෙතන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ chart එක දැන් මේ මුල් ටික නම් සාමාන්‍ය ඒක හැමෝම දන්නවා ක්ලාස් එකේදී කියලා දෙනවා ඉස්කෝලේ තියෙන ඔයාලගේ පෙළපොතේ තියෙන මෙතනදී තමයි ඇත්තටම සංධි ටික යන්නේ. ස්වරාදේශ සංධි. මෙතනදී වෙන්නේ හරිද? ස්වර දෙකක් එකතු වෙලා තමයි වෙනත් ස්වරයක් හැදෙන්නේ. ස්වර දෙකක ආදේශයක් තමයි ස්වරාදේශයක් වෙන්නේ. හරිද? සංධි වන පද දෙක. මුල් පදයේ අග ස්වරය සහ අග පදයේ මුල ස්වරය එකට එකතු වෙලා ඒක වෙනත් ස්වරයක් බවට පරිවර්තනය වෙනවා. මෙතන මම chart එකක් දාලා තියෙනවා. අ ධන ඉ ඒ අ ඉ ඒ අ උ ඕ බවට පත් වෙනවා. අ ඊ එකතු නම් ඒ බවට පත් වෙනවා. අ උ එකතු නම් ඕ බවට පත් වෙනවා. ඒ අ එකතු නම් ඈ බවට පත් වෙනවා. අ එකතු නම් ආ වෙනවා. උ එකතු නම් ඌ වෙනවා. මෙන්න මේක පොඩ්ඩක් ඔළුවේ දාගත්තන් පස්සේ සරලයි. මහදන උදර මොකද්ද වෙන්නේ? මහෝදර. මහදන උදර මහෝදර. හල් වෙච්ච හයන්න. හරිද? සහ අයන්න. දැන් මේ ඔයගොල්ලෝ මේ සංධිකාරිය හඳුනගන්නේ දැන් මහදන උදර කියන පදේ. මහ කියන පදේට තමයි අපි එතන අග තියෙන වචන අග තියෙන අකුරු හයන්න. ඒක අපි කඩලා ගන්නවා හල් හයන්න සහ ඒක කියන ස්වරය වෙන් කරලා ගන්න. ස්වරය වෙන් කරන්න මේ. අන්න ඒ ඉතිරි වන ස්වරය. ඒ ස්වරයයි අර දෙවනි පදයේ මුල තියෙන ස්වරය එකට එකතු කරලා වෙනත් ස්වරයක් එකෙන් හදා ගන්නවා. ඒක තමයි අර ඉතුරු වෙච්ච ව්‍යංජනය හල් ව්‍යංජනයට මේ ආදේශ කරලා අපි වෙනස් ශබ්දයක් නිර්මාණය කරගන්නේ. ඒක තමයි මහෝදර වෙලා තියෙන්නේ. ඒක තමයි සරලව ස්වරාදේශයක් කියලා කියන්නේ. ස්වර දෙකක ආදේශයක්. හරි. ගාත්‍රාදේශ සංධි. ගාත්‍රාක්ෂරයක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ව්‍යංජනාක්ෂරයක්. ගාත්‍රාක්ෂරයක් කියන්නේ ව්‍යංජනාක්ෂරය. මුලින් කතා කරා ස්වරාදේශ සංධිය. දැන් කතා කරන්නේ ගාත්‍රාදේශ සංධිය. ගාත්‍රාදේශ. මෙතනදී ඔයගොල්ලෝ මේ මෙන්න මේ කාට පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. හල් කයන්න. හල් වෙච්ච හයන්න බවටත්, හල් වයන්න බවටත්, හල් යයන්න බවටත් පත් වෙනවා. ඒ වගේම හල් දයන්න, හල් තයන්න බවටත් පරිවර්තනය වෙනවා. හල් සයන්න, හල් නයන්න බවටත් පරිවර්තනය වෙනවා. හල් මයන්න අනුස්වාරය එහෙම නැත්නම් බිඳුව බවට පරිවර්තනය වෙනවා. ගිනි දනකම් ගිනියම් තද් දන සම තත් සම අන්න දයන්න තයන්න බවට පත් වෙනවා. පස් දන දහස 5000 මොන වෙලාවක 5000 කියන්නේ නැහැ. ඒක සයන බවට තමයි පත් වෙලා තමයි හරි සංධිපද නිර්මාණය වෙන්නේ. දැන් දුම් කොළ කියන එක අපි දුම් කොළ කියන්නේ ඒක හරි වචනේ දුම් කොළ අනුස්වාරය තමයි එතන කියන්නේ. හරිද? ඒක තමයි ගාත්‍රා දේශ සංධියක් කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යංජනාක්ෂරයක් වෙනුවට වෙනත් ව්‍යංජනාක්ෂරයක් ආදේශ කළා තමයි ඒ සංධිකාරය නිර්මාණය වෙන්නේ. හරිද? හරි. විශේෂයෙන් ඔයගොල්ලෝ මේ සංධිවලදී ඒ ප්‍රශ්නයකදී ඔයගොල්ලෝ මේ කියන්නේ දැනගන්න ඕන ඒ ප්‍රශ්නේ දැන් සංධි පද දෙකක් දීලා ඒක කියන්නේ විසන්ධි කරපු පද දෙකක් දීලා සංධි කරන්න දුන්නොත් ලේසි. හරිද? දැන් ඔයගොල්ලන්ට සංධි පදයක් දීලා විසන්ධි කරන්න දුන්නොත් තමයි අමාරු. ඒකයි මේක නිතර අධ්‍යයනය කරන්න. පුළුවන් තරම් මේ සංධි කරපු පද හොයාගෙන ඉගෙන ගන්න. හරි? නැත්තම් මේක අමාරුයි. කොච්චර මේ සංධි ක්‍රම ඉගෙන ගත්තත් වැඩක් නෑ. පුළුවන් තරම් පාස් පේපර් කරලා ඒ සංධි ක්‍රම හොයා ගන්න. අපි යමු
6 වෙනි සන්ධිකාරය. ඒක ගාත්‍රාක්ෂර ලෝපම මුලින් මේක පටල ගන්නපන් මුලින් කතා කරේ ගාත්‍රාදේශය. දැන් කතා කරන්නේ ගාත්‍රාක්ෂර ලෝප සංධි. ගාත්‍රාක්ෂර ලෝප සංධි. ඒ කියන්නේ ඒ කියන්නේ ගාත්‍රාක්ෂරයක් ලොප් වෙනවා. ඒ කියන්නේ ව්‍යංජනාක්ෂරයක් ලොප් වෙලා තවත් ව්‍යංජනාක්ෂරයක් ඒකට ඒ කියන්නේ ඒ බොඩ පරිවර්තනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් අතන ආදේශයක් සිද්ධ වුණේ මෙතන වෙනසීම. ඔයගොල්ලෝ ඕනොටදී හිතන්න ඕනේ සරලයි. මෙතන දැන් මේ ගොඩාක් දුරට දීලා තියෙන මේ ද යන්න, ග යන්න මේ මොනද සංඥක අකුරු තමයි මෙතන තියෙන්නේ. හරි. ලින්ද දන පඩිය. මේ chart එකත් ඒක chart එක තුන මේකත් මතක තියාගන්න. ඒ කියන්නේ අප මේ සංඥක අකුරු ටිකේ ග යන්න අනුස්වාරය බවට පත් වෙනවා. ද යන්න හල් නයන්න බවටත් බ යන්න හල් මයන්න බවටත් ඩ යන්න හල් ටයන්න බවටත් පත් වෙනවා. හරිද? හරි. ලිඳ දන පඩිය ලිම් පඩිය. ගඟ දන වතුර ගං වතුර. වඟු දන මුතු වං මුතු. නෙළඹු දන දිය නෙළුම් දිය. දැන් නෙළුම් මල් කියන එක දීලා විසන්ධි කරන්න දුන්නොත් ඔයගොල්ලෝ නෙළුම දන මල් එහෙම නෙමෙයි. නෙළඹ දන මල් එහෙම නෙමෙයි. නෙළඹු දන මල්. මෙන්න මේ වචන හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. හරිද? හරි. අපි දැන් සන්ධිකාරී 6ක් කතා කරලා ඉවරයි. අපි යන්නේ 7 වෙනි සන්ධිකාරියට ආගම සන්ධි. හරිද? ආගමනය වීමක්. එහෙම නැත්නම් පැමිණීමක්. මේ ආගම සන්ධියේදී වෙන්නේ අලුතෙන් ව්‍යංජනයක් පැමිණීමක්. පැමිණීමක් ආදේශ කිරීමනේ නව කියන අලුතෙන්ම ව්‍යංජනයක් ඇතුළත් කරලා තමයි මේක හදන්නේ. හරිද? දැන් කවියා කියන පදය දීලා කවියා කියන සන්ධි පදය දීලා මේක විසන්ධි කරන්න දුන්නානේ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරන කොහොමද කියන්නේ? කවිදන යා කියලා ලියනව නෑ. මෙතන යයන්න කියන එක ආගමනයක් වෙලා තියෙන්නේ. මෙතන ආගමනය වෙන අකුරු 4ක් තියෙනවා. යයන්න, රයන්න, හයන්න, වයන්න. මේ ටික තමයි අනිවාර්යෙන් ආගමනය වෙන්නේ. හරි. කවි යා කියලා තියෙනවා නම් කවි දන ආ තමයි කවියා තියෙන්නේ. ගොඩක් දුරට මේ ආ කියන එක ආදේශ කරලා මේ ආගම සන්ධියේදී හදාගන්න පුළුවන්. හරිද? මේකේ එක ලක්ෂණයක් තමයි මෙහි අර සන්ධි වන පද දෙකේ බොහෝ දුරට අග පදයේ මුල අකුර ස්වරයක්. ඒක අනිවාර්යෙන්ම කියන්නත් අමාරුයි. ඒක මේ අනිවාර්යෙන් කියන්න පුළුවන්. හැබැයි මම දැකලා තියෙනවා සමහර පදවල ඒක එහෙම නොවන අවස්ථා තියෙනවා. හැබැයි ඔයාලට මං හිතන්නේ නෑ එච්චර මේ සංකීර්ණ ගැඹුරින් ගිහින් වචන දෙයි කියලා පේපර් එකේ වුණා. ඉතින් ඔයගොල්ලෝ මේ ටික ඉගෙන ගත්තත් ඇති සාමාන්‍යයෙන් පුළුවන් තරම් පාස් පේපර් වල ඒවා ඉගෙන ගන්න ක්ලාස් වල දෙන පේපර් වල මේ සංදි ටික හොයන්න ඒවා ඉගෙන ගන්න. ඒකෙන් තමයි හුරු වෙන්නේ ඔයාලට. හරි. හරි. දැන් මේක ආගමනය වීමක් නෙවෙයි. වීරදන දැන් වීරදන වීරයා. එතන කටුවල මේ වයන්න ආගමනය වෙලා තියෙන්නේ. කටු දන අල තමයි කටුවල වෙලා තියෙන්නේ. දරුවා කියන එක දරු දන ආ තමයි දරුවා වෙලා තියෙන්නේ. හරි. ආගම සංධියකොත්. හරි. දැන් අපි යන්නේ 8 වෙනි සංධිකාරයට. ඒ තමයි පූර්ව රූප සංධිය. දැන් ඔන්න අපි යන්නේ අර කිව්වොත් මේ සංධි පැකේජ් එකට තමයි යන්නේ. හරි. ඒ කියන්නේ පූර්ව රූප සංධිය, පර රූප සංධිය, දිත්ත රූප. මේ තුන එකට යන්නේ. හරිද? ඒ කියන්නේ මේ තුන තමයි ඔලුවට දාගන්න ඕන. පූර්ව රූප. මේකෙදි වෙන්නේ සංධි වන පද දෙකේ පූර්ව රූපයනේ. සංධි වන පද දෙකේ මුල් පදයේ අග අක්ෂරයේ රූපය ඊළඟ පදයට ගෙන යාමක් තමයි පූර්ව රූප. ඒකේ රූපයක් අනිත් එකට ගෙන යාමක් තමයි ඒකෙදි සිද්ධ වෙන්නේ. හරිද? හරි. දැන් මෙතන වත්තල කියන පදය ඔයගොල්ලන්ට නිකන් දීලා ඒක විසන්ධි කරන්න දුන් පමණින් ඔයාලට හිතා ගන්න අමාරුයි මේක පූර්ව රූපද, පර රූපද, දිත්ත රූපද කියලා. මේකෙදි මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. ඉතින් මේක ස්කිප් නොකර දිගටම රැඳිලා ඉන්න. මේ
සන්ධිකාරී තුන අවසානයේ මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා මේක ගොඩ දාගන්න. හරි. දැන් මෙතන වත් ධන හල තමයි වත්තල වෙලා තියෙන්නේ. හරිද? දැන් දැන් මේ වත් හලනේ. මෙතන හයන්න ලොප් වෙලා මේ තයන්නේ රූපයක් එහා පැත්තට ගෙනිහින් තමයි වත්තල නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ගොන්නු කියනකොට ගොන් ධන හු කියන එක තමයි ගොන්නු කරලා තියෙන්නේ. දැන් සිත්වරු කියන එක සිත්තරු. මෙන්න මේ වචන නම් අනිවාර්යෙන් අධ්‍යයනය කරන්න ඕන. අපිත් අධ්‍යයනය කළා තමයි පුළුවන් තරම් ඔයාලා තමයි මේ සඳි ටික ගොඩ දාගන්නේ. නැත්නම් ගොඩ දාන්න අමාරුයි ඇත්තටම. ඉන්ටර්නෙට් එකකින් හරි කොහොම හරි හොයන්න පුළුවන් තරම් සන්ධි හොයලා ගොඩ දාගන්න බලන්න. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ සන්ධි නෝට්ස් වගේ දේවල් මම ඇත්තටම කල්පනා කරා WhatsApp group එකක් හදන්න. ඉතින් ඔයාලට ඒ WhatsApp group එකට join වෙන්න පුළුවන් ඕ ලෙවල් නංගිලා මල්ලාට. ඔයාලගේ exam එක කිට්ටු වෙනකොට මම ඒ WhatsApp group එක activate කරනවා. ඒකට සන්ධි ක්‍රම ඔයාලගේ ව්‍යාකරණ notes PDF වගේ දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ FB page එකත් follow කරලා WhatsApp group එකට join වෙන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. හරි. හරි. දැන් මෙතන ඇත්තු කියන එකත් ඇත් ධන හු. ඒක අර මේ ජීවි පදනේ. එතකොට ඒක ගොඩ දුරට බහුවචන කරලා හු දාලා තමයි රූප මේ ගන්න පුළුවන්. හරිද? හරි. දැන් මෙතන විස්සම් කියන එක මේ වගේ පද ඇත්තටම ඒකයි මම කිව්වේ අධ්‍යයනය කරන්න ඕන කියලා. ඒ වගේ කියන්නේ අර අපි කනට හුරු වුණාම අදිනේ නේ. ඒකයි අපි දැන් S2 දැකලා මේ වගේ පදයක් මේක තියෙනවා කියන දේ මුලින් ඉගෙන ගන්න ඕනේ. එතකොට මේක පේපර් එකේ දැක්කත් මේක මේ පූර්ව රූප සංධියක් තමයි කියන එක දැක ගමන් අපිට ඔළුවට යනවා. හරි. හරි. පරරූප සංධිය. පරරූප සංධියේදී වෙන්නේ සංධි වන පද දෙකේ කියන අග පදයේ මුල් මේ අක්ෂරයේ රූපය මුල් පදයට ගෙනීමක් තමයි සිද්ධ වෙන්නේ. ලිප් ධන බොක්ක ලිප් බොක්ක. දැන් මේ බලන්න මේ පැත්තට ආගමනය කරලා තමයි බලන්න ලොප් කරා ලිප් බොක්ක බයන දෙකක් මේක රූප ගේන්න. හරි. හරි. හල් රූපයක් තමයි ওই දෙපැත්තට මාරු වෙන්නේ. හරි. හරි. දැන් ගොක්කොල කියන එක නිර්මාණය වුණා. ඒක ගොක්කොල කියන එක නිර්මාණය වෙන්නේ ගොබදන කොළ කියන එක. හරි. ගොබදන කොළ කියන වචනේ දෙක මේ කියන්නේ සංදි වෙලා තමයි ගොක්කොල කියන එක නිර්මාණය වෙන්නේ. හරි. දැන් සත් දෙනා. හත් දෙනා කියන හතක්නේ. තයන්න අයින් කළා අග දයන්නේ මේ හල් ස්වරූපයක් ගෙනා සත් දෙනා නිර්මාණය වුණා. හරි. දැන් ඇත් දල වෙනවා. අත්ත දැන් අත්ල. හරිද? අත්ල. දැන් අත්ල අත්ත වෙන්නේ. හරි. අත් ධන ල ඒක අල්ල බවට තමයි පත් වෙන්නේ. අග තියනලා යන්නේ රූපය ගෙනල්ලා මුලට. හරි. හරි. ඉතින් අපි දැන් ඔන්න යන්න හදන්නේ ditth රූප සංධිය. දැන් මුලින් කතා කරේ පූර්ව රූප සංධියක්. ඊළඟට කතා කරේ පර රූප එකක්. දැන් කතා කරනවා ditth රූප එකක්. මොකද්ද මේ ditth රූප කියලා කියන්නේ? ඇත්තටම ditth රූපයක් කියලා කියන්නේ මේකෙදී එකක් තමයි කිසිම ඒ කියන්නේ දෙපැත්තෙන් එක පැත්තකවත් ලොප් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම පදයක් ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ditth රූප කියලා කියන්නේ දැන් අනිවාර්යෙන් ditth රූප සංධියක තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි අග පදයේ මුල හෝ හරිද? මුල් පදයේ අග අනිවාර්යෙන්ම ස්වරයක් තියෙන්න ඕනෙම තමයි. නැත්තම් කොහොමත් මේ ditth රූපයක් නම් කරන්න බෑ. අනිවාර්යෙන් මුල් පදයේ අග හෝ අග පදයේ මුල අනිවාර්යෙන් තියෙනවා මොකද්ද? අනිවාර්යෙන් තියෙන්න ඕන ස්වරයක්. හරි. හරි. දැන් මෙතන පොල් ධන අත්ත තමයි පොල් අත්ත වෙන්නේ. දැන් ඔහොමත් අත්ත කියන එකේ අයන්න තියෙනනේ ස්වරය. අපි ඒක පොල් අත්ත කියන එක හදාගන්න පොල් ධන අත්ත කියලා ලිව්වොත් වැරදි. ලයන්නේ හල් ස්වරූපයක් අරගන්න ඕනේ. ඒක ditth කරන්න ඕනේ. දැන් පොල් කියන එක මේක හල් කන්නේ තියෙන්නේ. ඒක ditth කරනවා. පොල් අන්න ලයන්නත් තව එකක් ගෙනවා. එතකොට පොල් ඒ අලුතෙන් ගෙන ආපු හල් ස්වරූපය අයන්න එකතු වෙලා ලයන්න නිර්මාණය වෙනවා.
එතකොට තමයි පොල්ලත්ත කියන වචනේ හරියට හැදෙන්නේ. හරි. හරි. දැන් මල් කියන එකෙන් අන්න හල් ස්වරූපයක් මුලයේ තියෙනවා අග තියෙනවා ස්වරයක්. මේවා හඳුන ගන්න ඕනේ. ඒගොල්ලෝ තමයි ලක්ෂණ. හරි. මේ ද්විත්ව රූපකේ. මේ ලයන්න දිත්ත කළා. ඒක මේ ඊළඟ අපි අලුතෙන් ගත්ත ලයන ස්වරූපය උයන්නත් එකතු කළා. ඒක ලුයන්න වෙනවා. එතකොට මල් ලු. මල් උයන. හරි. හරි. දැන් මේ ද්විත්ව රූප සංදියේදී අපි කියනවනේ දෙපැත්තකින් එක පැත්තකවත් මේ අකුරක් ඉවත් වෙන්නේ නැහැ කියලා. දැන් මෙන්න මේ වගේ වචන තියෙනවා. දැන් කෙක්ක. කෙක්ක කියන සංදි පදය මේක හැදිලා තියෙන්නේ කෙකිදන ආ. හරි කෙකිදන ආ එක ද්විත්ව රූප සංදියට අයත්. දැන් කෙක්ක කෙකිදන ආ. දැන් මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණය මොකද්ද ඔයගොල්ලන්ට හිතෙන්නේ? මේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි කියන්නේ මේකද දැන් කෙක්ක කියනක එකයිනේ. මේක කෙකි කරන්න ඒක බහුවචන කරන්න ඕන. ඒක බහුවචන කරන් කෙකි වෙන්නේ. කෙකි දන ආ තමයි කෙක්ක බවට පත් වෙන එකනේ. දැන් මෙතන මේ කියන්න ගත්තාම පස්සේ හල් කයන්නයි යන්නයි. හරිද? දැන් එතකොට ඒක දැන් හල් කයන්නයි යන්නයි අපි යන්න කියන ස්වරය අයින් කළා. එතකොට එක ඉතුරු වෙනවා හල් කයන ස්වරූපය. මේ වගේ එකේදී අපි උඩරිම කොහොම හරි කරගන්න ඕන මුල මේ ඒක හල් ස්වරූපයක් හදාගන්න බලන්න ඕන. ඒක කෙකි කියන එක ඉයන්න අයිත් කළා අන්න එක හල් කයන්නක් ඉතුරු වුණා. ඒක දිත්ත ගන්නවා. එතකොට හල් කයන දෙකක් තියෙනවා. අන්න ඒ අලුතෙන් ගත්ත හල් කයන්න අයන්න එකතු වෙලා ක හැදෙනවා. ක අන්න එහෙම නිර්මාණය වෙන්නේ. හරි. මේක ඇත්තටම ගොඩක් සංකීර්ණයි. දැන් මං ඔයාලට කියලා දෙන්න හිතුවා මේක කිසිම තැනක ඇත්තටම මේ ගොඩක් අයට ටච් වෙච්ච නැති ට්‍රික් එකක්. පූර්ව රූප සංදියේදී සහ පරරූප සංදියේදී ද්විත්ව රූප සංදිය. හරි. දැන් මෙතන වත් හල කියනකොට හයන්න මෙතන මුලින් ලොප් වෙලා තියෙනවා. ඒ කියන්නේ පූර්ව රූපයකදී පර කියන්නේ පූර්ව රූපයකදී අග පදයේ මුල් අකුරක් ඉවත් වෙනවා. පර රූපයකදී මුල් අකුරේ අග එකක් ඉවත් වෙනවා. අන්න ඒ දෙක දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේ කොළුවට යන්න දෙයි. ද්විත්ව රූපයකදී කිසිම අකුරක් ඉවත් වෙන්නේ නැත. හරි. හරි. දැන් පූර්ව රූපයකදී නම් අගින් ඉවත් වෙනවා. පර රූපයකදී නම් මුලින් ඉවත් වෙනවා. වත් ධන හල මෙතන දැන් හයන්න අයින් කරානේ. අන්න ඒක මුල ඒක තමයි තයන්න ඩබල් කළේ. මෙතන දුප්පත් කියන එකේ කයන්න අයින් කළා. මෙතන පයන්න තමයි ඩබල් කරේ. හරි. හරි දැන් දිත්ත රූපයකදී එකක්වත් වෙන්නේ නැහැ. දිත්ත රූපෙදී මොකොත් අයින් කරන්න දෙයක් නැහැ. මේ තියෙන හල් එක තමයි ඩබල් කරන්න දෙන්නේ. හරි. දැන් ඔයාලට යම්කිසි පොඩි මේ අදහසක් ඔයාලගේ මයින්ඩ් එකට යන්නේ නැති කියලා මං හිතනවා. හරිද? මෙන්න මං ඔයාලට අපේ channel එකේ ඇත්තටම වීඩියෝ ඔයාලට මේ ව්‍යාකරණ පාඩම් බලන එක ඇත්තටම වැදගත් එක තමයි මං ඔයාලට කියන්නේ තමයි සරල විදියට අලුත් විදියට සංධිකාරී කියන්නේ හැම ව්‍යාකරණ කොටසක්ම අප්ඩේට් කරලා ඔයාලට පූර්ණ මේ ව්‍යාකරණ කොටස් කියන තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අර්ධ ස්වරාදේශ සංධිය තමයි මම අලුතෙන් ඔයාලට ගේන සංධි ක්‍රමය. හරිද? මේක ඇත්තටම ඔයාලට තියෙන්නේ මේ ව්‍යාකරණ කොටසේ සැඟවිච්ච කොටසක් විදිහට පොඩි මම දැක්කේ එහෙමයි. ඇත්තටම මම මේක කියන්නේ මේක ඇත්තටම A level syllabus එකේ තියෙන සංධියක්. හැබැයි මේක ඔයාලා ඉගෙන ගන්න එක නරකක් නෑ. මේක එතකොට ඔයාලා අලුත් සංධියක් විදිහට ඉගෙන ගන්න ඕනේ. හරි. මේකේ ලක්ෂණය තමයි යන්න හල් යයන්න බවට නෑ මේ කියන්නේ යන්නට හල් යයන්න ආදේශව. කියන ස්වරයට හල් වයන්න ආදේශ. ජාති දැන් මෙතන ජාත්‍යාලය ඔන්න මේක ටික සංකීර්ණයි. ජාති ධන ආලය. දැන් ජාත්‍යාලය කියන පදය ඔයාලට දීලා හරි. මේ ජාත්‍යාලය කියන පදය දීලා මේක විසන්ධි කරන්න කියලා දුන්නොත් ජාති ධන ආලය. හරි ජාති ධන ආලය කියලා තමයි ලියන්න වෙන්නේ. මේක නිර්මාණය වෙලා තියෙන්නේ ජාති ධන ආලය. මෙතන මේ දැන් ඔයාලා හිතමුකෝ මෙහෙ දැන් ජාති ධන ආලය කියලා විසන්ධි පද දෙකක් දීලා දෙනවා සංධි කරන්න. දැන් තයන්නයි යන්නයි ධන ඊ වෙනුවට මොකද්ද අර මම මුලින් කියපු හලිය යන ආදේශ කරන්න ඕන. එතකොට
ධන හල්ය යන්න T බවට පත් වෙනවා. හරි. මේ තයන්න හල් තයන්නයි ඉයන්නයි එතකොට ඉයන්න හල් යයන්න බවට පත් වෙනවා. හරි. එතකොට ඉයන්න අපි ලොක් කරනවා. දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ හල් තයන්නයි හල් යයන්නයි. අපි ඒව වෙනම ගන්නවා. හල් තයන්න ඉතුරු වෙලා තියෙනවා. හල් යයන්න ඉතුරු වෙලා තියෙනවා. මෙතන මුලින් තියෙන ආ එකක් ගන්නවා මෙතනට. එතකොට ඊ ආ ත්‍යා වෙනවා. එතකොට ජා ත්‍යා ඉතිරි ලය ජාත්‍යාලයන් අන්න හරිනේ. අන්න එහෙම පදේ නිර්මාණය වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මේකත් අධ්‍යයනය කරලා බලන්න ඔයාලගේ කියන්නේ ඕ ලෙවල් පේපරේ මේ වගේ වචනයක් එන්නත් බැරි කමක් නෑ. මම ඒකයි සමස්තයක් විදිහට මේ ව්‍යාකරණ කොටස ඔයාලට කියලා දෙන්න කල්පනා කරේ. දැන් අපි උයන්නෙන් එන එකක් බලමු. බහු ධන අර්ථ කියන පද දෙකක් දුන්නා කියනවා. එතකොට උයන්න හල් වෙච්ච හයන්න සහ උයන්න. එතකොට ඒ උයන්න වෙනුවට හල් වයන්න ගෙනාවා. උයන්න අපි ලොක් කරා. එතකොට හල් හයන්න තියෙනවා. හල් වයන්න තියෙනවා. තියෙනවා. එතකොට හරිද? දැන් තියෙන්නේ කොහොමත් හල් එක අපි ගන්න විදිය නෑනේ. මෙතන හල් වයන්න අයන්න අපි කරන් වා වෙනවා. එතකොට බා අන්න හයන්න බා වර්ත හරි. අන්න එහෙමයි. ඒ සංධි ක්‍රමය වෙන්නේ. ඇත්තටම මේ හැමෝම අමාරුයි කියනවා වගේම තමයි මේ සංධි ටික ටිකක් අමාරු. ඇත්තටම ඔයාලගේ ඕ ලෙවල් සිලබස් එකේ තියෙන මේ ව්‍යාකරණ කොටසේ තියෙන මේ සංධි ටිකක් අමාරුයි. ඒ ලෙවල් එකේ ඒ ලෙවල් එකේ නම් ඉතින් ටිකක් තව ටිකක් වැඩිනේ මේ තියෙන පරාසය. ඉතින් ඇත්තටම ඒක අමාරු නෑ. ඔයගොල්ලෝ පුළුවන් තරම් අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ එක ක්ලාස් එකකනේ යාළුවෙක්ගෙන තව ඉල්ලන් සංධි අලුතෙන් සංධි ඉගෙන ගත්ත කියලා සංධි පද ඉගෙන ගත්ත කියලා කවදාවත් වරදින්නේ නෑ. හරි. ඒකයි මේකේ වැදගත්. ඉතින් මට ඔයාලට කියලා දෙන්න උනේ ඇත්තටම ඔක ඒ කියන්නේ මට පුළුවන් උපරිමයෙන් තමයි මම ඔයාලට මේ කියලා දුන්නේ. ඉතින් ඔයාලා පුළුවන් තරම් මේක ගොඩ දාගෙන බලන්න. අපරාධනේ. ඇත්තටම සරලව මේ ව්‍යාකරණ ටික පට්ට විදිහට ගොඩ දාගන්න පුළුවන් සිංහල එකේ. වැඩි ලකුණක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අපේ channel එකට අලුතෙන් ඔයාලා එකතු වුණා නම් channel එක අනිවාර්යෙන් subscribe කරලා මට support එකක් දෙන්න. ඉතින් අපේ FB page එකක් තියෙනවා. මම comment box එකේ දාන්නම් set එක. අපේ මට මේ WhatsApp message එකක් දාන්න. මම ඒක මේ අපේ ඉස්සරහට අපේ group එකට අලුතෙන් එන්නම් ගිලා මම join කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඔය අලුත් පාඩම් notes එහෙම දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් මේ වගේ ඉතාමත් ඔයාලට මේ ඔයාලගේ එක්සෑම් එකට වැදගත් වෙන අලුත් පාඩම් කොටසකින් අපි එකතු වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.